හිත හොඳ හාපැංචා. ඔන්න එකමත් එක කාලෙක කැලෑවක් මැද ලස්සන ගෙදරක් තිබුණා. ඒ ගෙදර හිටියා හා අම්මයි, හා තාත්තයි, හා පැටියයි. මේ තුන්දෙනා හරිම සතුටින් තමයි ජීවත් වුනේ. මේ හා අම්මයි, හා තාත්තයි, හා පැටියට ගොඩාක් ආදරෙයි. ඔන්න දවසක් හා පැටියා එයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි සෙල්ලම් කරන්න යන්න ඇහුවා. ඊට පස්සේ ඒ දෙන්න හා පැටියට පරිස්සමට සෙල්ලම් කරලා එන්න කියලා සමුදුන්නා. හා පැටියත් අම්මටයි තාත්තටයි අතවනලා සතුටින් ගෙදරින් පිටත් වුණා. ඔන්න හා පැටියා කැලේ මැදින් ඇවිදගෙන යනවා සෙල්ලම් කරන්න. එතකොට මෙහෙම ඇවිදගෙන යද්දී මේ අතරමඟදී පුංචි තාරපැටියෙක් චෙරි කඩන්න උත්සාහ කර තමයි හිටියේ. ඉතින් තාරපැටියා ගොඩාක් උත්සාහ කරනවා චෙරි කඩන්න. පොඩි ගලකුත් ගෙනල්ලා ඒක උඩටත් නැගලා චෙරි කඩන්න තමයි ගොඩක් උත්සාහ කරන්නේ. හැබැයි මේ තාරපැටියට චෙරි ගෙඩියක් නම් කඩා ගන්න බැරි වෙනවා. මෙහෙම මේ ඈතින් එන හා පැටියා දැක්කා මේ පුංචි තාරපැටියා චෙරි කඩන්න ගොඩක් උත්සාහ කරනවා. ඉතින් මේ හා පැටියා මේ තාරපැටියා ළඟට ගියා. තාරපැටියා ගාවට ගිහිල්ලා හා පැටියා ඇහුවා මම ඔයාට උදව් කරන්නද කියලා. ඉතින් තාරපැටියා සතුටින් හා කියලා කිව්වා. ඉතින් මේ හා පැටියා මේ තාරපැටියට චෙරි කඩන්න උදව් කළා. තාරපැටියට චෙරි කඩා ගන්න මේ තාරපැටියව ගහ උඩට උස්සගෙන හිටියා මේ හා පැටියා. ඉතින් මේ විදිහට මේ දෙන්න එකතු වෙලා චෙරි ගොඩාක් කැඩුවා. චෙරි ගොඩාක් කඩලා ඒව දෙන්නත් එක්ක එකතු වෙලා ඇහිලුවා. ඉතින් ඊට පස්සේ මේ තාරපැටියා කිව්වා බොහොම ස්තුතියි මට උදව් කළාට කියලා. මෙහෙම කියලා තාරපැටියා චෙරි ගෙඩි කිහිපයක්ම හා පැටියට ගෙදර ගෙන යන්න දුන්නා. ඉතින් හා පැටියා මේ චෙරි ටිකත් අරගෙන සතුටින් කැලේ මැදින් ගෙදර යන්න පිටත් වුණා. මෙහෙම හා පැටියා දුවගෙන ගෙදරට එනවා චෙරි ටිකත් එක්ක. අම්මේ තාත්තේ මම ඔයාලට චෙරි ගෙනාවා. මෙහෙම කියලා මේ පුංචි හා පැටියා එයා ගෙනාපු චෙරි එයාගේ අම්මටයි තාත්තටයි දුන්නා. අම්මටයි තාත්තටත් හරිම සතුටුයි. එයාලා හා පැටියට ගොඩාක් ස්තුති කළා. ඉතින් අපි අපිට ලැබෙන හැමදේම අනිත් හැමෝම එක්ක සතුටින් බෙදා හදා ගන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට හැමෝටම සතුටුයි. නරියා සහ එළුවාගේ කතාව. ඔන්න එකමත් එක කාලෙක ලස්සන කැලෑවක් තිබුණා. ඒ කැලේ කපටි නරිරාළ කෙනෙකුත් ජීවත් වුණා. දවසක් මේ නරියා වතුර ටිකක් බොන්න කියලා හිතාගෙන ඇවිදගෙන ගියා. එතකොට මේ නරියට ලිඳක් හම්බුණා. මේ ලිඳෙන් වතුර ටිකක් බොන්න කියලා හිතාගෙන ලිඳට ඉබෙද්දිම අත්වැරදීමකින් නරියා ලිඳට වැටුණා. හැබැයි එයාට තනියම ලිඳෙන් එළියට එන්න විදිහක් තිබ්බේ නෑ. ඉතින් මේ අසරණ වූ නරියා හොඳටම කලබල වුණා. හරිම දුකෙන් ලිඳ ඇතුළට වෙලා හිටියා. නරියා ලිඳේ ඉන්න අතරේ හොඳටම පිපාස වෙලා ඉන්න අහිංසක එළුවෙක් එතනට ආවා. ලිඳ ඇතුලේ ඉන්න නරියා දැකපු ඒ එළුවා හරිම ලෙන්ගතු විදිහට ඇහුවා අනේ නරියෝ මේ ලිඳේ වතුර කොහොමද බොන්න ඇති තරම් තියෙනවද? එහෙම කියලා මේ එළුවා නරියාගෙන් ඇහුවා. ඉතින් මේ නරියාට හොඳ කපටි අදහසක් ආවා. ඔහු ලිඳෙන් එළියට එන්න බැරුව ඉන්නේ කියලා එළුවට සංගවලා බොරුවක් කියන්න තීරණය කළා. නරියා කිව්වා එන්න මගේ ආදරණීය යාළුවේ. මේ ලිඳේ වතුර හරිම රසයි. මට බීලා ඉවර කරන්න බැරි තරම් වතුර තියෙනවා. ඔයත් එන්න.
ඉතින් මේ නරියා කිව්ව බොරුව පිළිගත්ත අහිංසක එළුවා කිසිම දෙයක් දෙපාරක් හිතන්නේ නැතුව එකපාරටම මේ ළිඳ ඇතුළට පැන්නා. එළුවා ළිඳට පැනලා පිපාසය හොඳටම නිවා ගන්න වතුර බීගෙන ගියා. ඊට පස්සේ තමා නරියා එයාගේ ඇත්තම ප්‍රශ්නේ එළුවට කිව්වේ. ඊට පස්සේ මේ නරියා මේ ළිඳෙන් එළියට එන්න පුළුවන් කපටි අදහසක් එළුවට කිව්වා. යාළුවේ ඔයා පහත් වෙන්නකෝ. එතකොට මට ඔයාගේ පිට උඩට නැගලා එළියට පනින්න පුළුවන්. එළියට ගියාට පස්සේ මං ඔයාට උඩට එන්න උදව් කරන්නම්. අනේ ඉතින් මේ අහිංසක එළුවත් මේ කපටි නරියා කිව්ව එක කිසිම සැකයක් නැතුව පිළි අරගෙන එයා කීව කතාවට එකඟ වුණා. නරියා හරිම උනන්දුවෙන් එළුවාගේ පිටට නැගලා එකපාරටම ළිඳෙන් එළියට ආවා. ඉතින් නරියා මෙහෙම ළිඳෙන් එළියට ආවට පස්සේ ළිඳ ඇතුලේ එළුවා දුකෙන් තනි වුණා. ඊට පස්සේ නරියා එළුවා ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. අනේ යාළුවේ ඔයාට ටිකක් හරි බුද්ධියක් තිබ්බනම් ඔයා කවදාවත් දෙපාරක් හිතන්නේ නැතුව ළිඳට පනින්නේ නැහැ. මුලින් හිතන්න ඕනේ එළියට එන්න විදිහක්නේ. දැන් ඔයා ඕක ඇතුළට වෙලා ඉන්න. මට වැඩ තියෙනවා. මං යනවා යන්න. මෙහෙම කියලා නරියා ළිඳෙන් ඈතට ගියා. එළුවා ළිඳ ඇතුළට වෙලා තනි වුණා. එයා හරියම දුකෙන් හිටියා. ඉතින් මේ කතාව ඇහුවාම අපිට ගන්න හොඳ ආදර්ශයක් තියෙනව නේද? ඒ තමයි පනින්න කලින් සිතන්න ඕනේ. අපි දෙයක් කරන්න කලින් ඒ ගැන දෙපාරක්වත් හිතන්න ඕන. ඕනම දෙයක් කරන්න කලින් ඒකෙන් වෙන හොඳ නරක ගැන හොඳට කල්පනා කරලා තීරණය කරන්න ඕන. රත්තරන් පොරව. ඔන්න එකමත් එක කාලෙක ලස්සන පුංචි ගෙදරක ලස්සන පුංචි පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ අම්මයි තාත්තයි පුංචි දුවෙකුයි. එයාලා හරිම සතුටින් තමයි ජීවත් වුනේ. එයාලා හරිම සමගියෙන් හිටියා. මේ තාත්තා එයාගේ චූටි දුවටයි අම්මටයි ගොඩාක් ආදරේ. මේ තාත්තගේ රස්සාව වුණේ දර විකුණන එක. ඔන්න තාත්තා උදේම දර ටික එහෙම කපලා දාලා රස්සාවට පිටත් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් මේ තාත්තා එයාගේ බිරිඳටයි දුවටයි ආදරෙන් සමුදීලා පොරවකුත් අරගෙන කැලේට යන්න පිටත් වුණා. දර කපාගෙන එන්න කියලා හිතාගෙන. ඔන්න ඉතින් මේ තාත්තා කැලේ මැදින් ඇවිදගෙන යනවා. මෙහෙම කැලේ මැදින් ඇවිදගෙන ගිහිල්ලා එයා කැලේ තියෙන ගඟක් ගාවට ආවා. ඇවිත් ගඟ දිහාම බලලා වටපිටත් බැලුවා. ඔන්න එතකොට මේ තාත්තා දැක්කා වැවේ අයිනට වෙන්න දිරපු දර ගහක් තියෙනවා. මේ තියෙන්නේ හොඳ දර කපන්න පටන් ගන්න ඕන. එහෙම කියලා තාත්තා ගහක් කපන්න පටන් ගත්තා. තාත්තා හොඳටම මහන්සි වෙලා හයියෙන්ම ගහ කපන්න පටන් ගත්තා. ඔන්න එතකොට එකපාරටම එයාගේ අතලිස්සලා පොරව ගිහිල්ලා ගඟට වීසි වෙලා වැටුණා. පොරව ගඟ පතුලටම වැටුණා. ඉතින් මේ තාත්තා හරිම දුකින් ගඟ දිහා බලාගෙන හිටියා. මොකද දැන් මං කරන්නේ? මෙහෙම කියා හිතා එයා දුකින් හිටියා. ඊට පස්සේ ගහ ගාවට ගිහිල්ලා එයා ඉඳගෙන අඬන්න පටන් ගත්තා. ඔන්න එතකොටම මේ තාත්තගේ දුක් ගැනවිල්ල ගඟට අධිපති දෙවියන්ට ඇහුණා. එකපාරටම ගම්පතුලෙන් දෙවි කෙනෙක් උඩට ආවා. තාත්තා පුදුම වුණා. ඔන්න ඊට පස්සේ මේ තාත්තා තමන්ට වෙච්ච හැමදේම මෙම දෙවියන්ට කිව්වා. බිය නොවන්න දරුවා, මා ඔබගේ පොරව ගෙනත් දෙන්නම්. දෙවියන් මෙහෙම කියලා
ගම් පතුලටම ගිහිල්ලා රත්තරන් පොරවක් අරගෙන උඩට ආවා. මෙන්න නුඹේ පොරව. දෙවියන් මේ තාත්තට කිව්වා. දෙවියනේ මේක මගේ පොරව නන් නෙවෙයි. මට මගේ පොරව ගෙනත් දෙන්න. ඊට පස්සේ දෙවියන් ආයෙත් ගම් පතුලට ගිහිල්ලා රිදී පොරවක් අරගෙන උඩට ආවා. ඊට පස්සේ ආපහු තාත්තා කිව්වා දෙවියනේ මේක මගේ පොරව නෙවෙයි මට මගේ පොරව ගෙනත් දෙන්න. ඔන්න ඊට පස්සේ ආයෙමත් දෙවියන් අන්තිම වතාවට ගම් පතුලට ගිහිල්ලා ඇත්තම පොරව අරගෙන උඩට ආවා. තාත්තට හරිම සතුටුයි. අනේ මේ තියෙන්නේ මගේ පොරව තමයි. ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි. මෙහෙම කියලා තාත්තා පොරව ගත්තා. දරුවා ඔබ ඉතා අවංක දර කපන්නෙකු බව මම දැනගත්තා. ඔබට මා මේ රත්තරන් සහ රිදී පොරවල් දෙකම තෑගි දෙනවා. මෙහෙම කියලා දෙවියන් මේ පොරවල් දෙකම මේ ගස් කපන්නාට දුන්නා. අනේ ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි. මෙහෙම ස්තුති කරපු මේ තාත්තා පොරවල් තුනම අරගෙන සතුටින් ගෙදර යන්න පිටත් වුණා. දැක්ක නේද? අපිත් මේ වගේ හැමදාම අවංකව කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. කිසිම කෙනෙක්ට බොරුවක්වත් කියන්න හොඳ නැහැ. එතකොට අපිට දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා. අලුත් කතාවකින් හම්බ වෙමු. ගිහින් එන්න.